ඕගොල්ලොත් මේ ඩොක්ටර් පුලාලිස්ගෙන් බෙහෙත් ගත්තද? මාත් ගත්තා තමයි. ඉතින් මුකුත් වෙලා නැහනේ. හැමෝම කියන්නේ මොකද මේ මිනිස්සේ ගාවට යන්නේ කියලා. ඇයි දන්නේ නේද? ඉතින් මේ වීඩියෝ එකේ බලන්නකෝ අන්තිමට මේ මිනිස්සයා ඇත්තටම කියන්නේ ඔය මේ කවුද මේ ඔය කැම්පස් ළමයින්ට නොමිල බෙහෙත් කරන්නේ. ඉතින් සයිටිකා එහෙම ආවොත් එහෙම දින 4න් අනිවාර්යෙන් කොහොම හරි කරලා මොන්න දෙයක් හරි කරලා හොඳ කරනවා. ඉතින් හැමදාම අර හිඟන්නගේ තුවාලයක වගේ තියාගෙන ඉන්න මිනිස්සුන්ට මේක ප්‍රශ්නයක්. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් මේ හැමදාම තුවාලෙ තියාගන්න ඕන නම් බෙහෙත් කර මැරෙනකන් ඉන්න ඕන නම් මෙයා ගාවට නම් එන්න එපා. කිසිම වැඩක් නැහැ. ආයි දෙකක් නැහැ. මේ මිනිසයා ගාවට නම් යන්න එපා. මෙයා අනිවාර්යයෙන්ම මේ ලෙඩේ හොඳ කරන එකේ. ඒ නිසා මේ අරමුණ සයිටිකා සූපත් කිරීමයි කියලා මම ගහලා තින්නේ. ඒ නිසා පරිස්සමෙන් යන කෙනෙක් යන්න. හැමදාටම පිරිතේ ආශිර්වාදයයි බුදු ධම්ම සංඝයාන ත්‍රිදරත්නයේ ආනුභාව ශක්තියයි ඒ වගේම දේව මෑණියන්ගේ පියාණන්ගේ යේසුස් වහන්සේගේ විශේෂයෙන්ම සන්තානම් මෑණියන්ගේ ඉතින් මේ කතෝලික බැතිමතුන් උනත් අපි බෞද්ධ අපි ඔක්කොම එක රටක් සිංහලය දෙමළය මුස්ලිම් ඒ කියන්නේ ඉස්ලාම් ආගම හින්දු ආගම කතෝලික ආගම බුදුදහම මේ හැමෝම අපිට මේ ආගම් කොච්චර දේවල් තිබුණත් මිනිසා යහමගට ගන්න මිසක් අයහපත් මගට ගන්න නෙවෙයි මේ දේවල් තියෙන්නේ. ඉතින් ඉතාලියේ ඉඳලා දුරු රටක ඉඳලා ඇවිල්ලා අපිව හඳුනාගෙන ඇවිල්ලා අපි ගැන බලලා කියලා ඇවිල්ලා මේ විශ්වාසය හරියාකාරව රැකලා ඒ අය ගොඩක් මහන්සිලා වැඩ කරනවා හිතගෙන වැඩ කරන්නේ. ඉතින් සන්දිස්ථාන වලට බර එනවා මාංශ පේශි පැත්තකට යනවා තද වෙලා ස්ට්‍රක් වෙනවා සමහරලාට නී ජොයින්ට් එකේ කියන්නේ ධනිස් සංදියේ සමහරලාට ඒකට බර වැටෙන්නේ ගොඩක් දුර්වලම සංදියේ ශරීරයේ තියෙන එතනට වැටුනහම ඊට පස්සේ සමහරලාට කාට්ලේජ් ප්‍රශ්න වෙනවා කුදු වැට පෙළේ ප්‍රශ්න වෙනවා L4 L5 S1 වල ඊළඟට ලම්බා එක නැති වෙනවා සමහරට හිප් ජොයින්ට් එක උඩ යනවා ඊළඟට ඇඟිලි වලට ප්‍රශ්න එනවා මේ වගේ ගොඩක් එක පිට එක මිටියක් වගේ වෙනවා ඊළඟට සයිටික් නර්ව් එක සබ් නර්ව් එක තියෙන ප්‍රශ්න ගැටලු ගොඩක් අයට තියෙනවා ඉතින් මේ වැඩ කරනවා වගේ පැය 7-8 එක දිගට හිටගෙන වැඩ කරන්න ගියාම අපේ රටේ වගේ අයිස් ගහන්න බෑ අයිස් කිව්වේ මම කියන්නේ නිකන් අර වැඩ නොකර ඉන්නවා කියන අදහස නැතුව වෙන ඒවා නෙමෙයි ඉතින් ඒ හැම දෙයකටම මේ අය වරුතු දීලා දරු මල්ලෝ දැන් එනකම් බලාගෙන ඉන්නවා. ඉතින් මම හිතන්නේ දැන් මේ වෙලාවත් අවිවේකී වෙලාවක් යන්න හදිස්සියේ ඉන්නේ. ඉතින් අපේ වෙදකම ගැන මොන හරි දෙයක් කියන්න තියෙනවා නම් චූටි වචනයක් කියන්න පුළුවන්. ඇත්තටම මමත් මේ වෙදමැදුරට ආවේ ගොඩක් අමාරුවෙන් දින 3යි මම මෙතනට පැමිණුනේ. ඇත්තටම විශිෂ්ට සේවාවක්. ඇත්තටම පින් සිද්ධ වෙනවා. මම වගේ රෝගියෙකුට මේ වගේ දෙයක් ලබා දුන්න එක ඒ වගේ මගේ මහත්යත් එහෙමයි හරිම වේදනාකාරීවයි මෙතනට ආවේ අද මෙතනින් එළියට යනකොට මට දැනෙනවා සෑහෙන සහනයක් ඇත්තටම ගොඩක් පින් සිද්ධ වෙනවා ඔබ දෙපළට ඇත්තටම මාරම ඒක කැපවීමක් ඇත්තටම ධෛර්යයක් වෙන්න ඕනේ තවත් මේ වගේ අපි වගේ අසරණයින්ට පිළිහිට වෙන්න ඇත්තටම මාගේ ආගමේ හැටියට දෙවියන් වහන්සේට ස්තුති වෙනවා මම ඉතින් දෙවියන් වහන්සේටත් නෑනියන්ටත් පියාණන්ටත් හැම කෙනෙකුටම ස්තුති වේවා ප්‍රශංසා වේවා සාන්ත අන්තෝනි මුනිතුමාටත් ස්තුති වේවා ප්‍රශංසා වේවා ඉතින් දේව දරුවෝ කොච්චර ආවත් ඒ විශ්වාසය රැකලා හදවතින්ම ඒ කියන්නේ ප්‍රැක්ටිකලි ඒ කියන්නේ ප්‍රායෝගිකව අපිට කරන්න පුළුවන් දේ සහ න්‍යායාත්මකව කරන්න පුළුවන් දේ ඒ වගේම අධ්‍යාත්මිකව කරන්න පුළුවන් දේ හැම දෙයක්ම කරලා තමයි යවන්නේ අතාරින්නේ නැහැ ලේසියෙන් ඉතින් ඒ විශ්වාසය අපි ගාවට එන්නේ විශ්වාසය තියලා ඒ විශ්වාසය අපි පුළුවන් තරම් දුරට ආරක්ෂා කරලා දුන්නා ඉතාලම කෙටි කාලයකින් ඉතින් මාත් ඒ වගේ ඉතින් දෙන්නටම ප්‍රාර්ථනා කරනවා සියලු යහපත සෞභාග්‍ය උදා වේවා කියලා